ලෝකයේ විවිධ රටවල් අතර ඇතිවන ගැටුම් සහ අර්බුද පිළිබඳව ටිකක් වැඩිපුර අහන්න දකින්න ලැබෙන කාලයකයි අපි මේ ඉන්නේ. ගෝලීය භූ දේශපාලනය තුළ මේ වෙද්දි වඩාත් කතා බහට ලක්වෙන දේශපාලනික අර්බුදයක් ගැනයි අද වීඩියෝ තුළින් අපි කතා කරන්නේ. රුසියානු යුක්‍රේන යුද්ධය කියන්නේ 2014 වර්ෂයේ පෙබරවාරි මාසයෙන් ආරම්භ වී වර්තමානය දක්වාම දිග්ගැස්සුණු දීර්ඝකාලීන අර්බුදයක්. මුලදී ක්‍රිමියාව සහ ඩොන්බාස් ප්‍රදේශවල අයිතිය පිළිබඳව ඇති මතභේදය නිසා ආරම්භ වූ මෙම ගැටුමට එක්පසකින් රුසියාව සහ රුසියාවේ මිත්‍ර හමුදාවත් අනෙක් පසින් යුක්‍රේනයද සම්බන්ධ වුණා. ක්‍රිමියාව සහ ඩොන්බාස් ජාත්‍යන්තරය විසින් හඳුනාගෙන තියෙන්නේ යුක්‍රේනයට අයත් ප්‍රදේශ විදිහටයි. 2021-2022 දක්වා කාලයේදී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ සූදානමක් පිළිබඳව ජාත්‍යන්තරයට ඉව වැටිලා තිබුණේ. 2022 පෙබරවාරි වන විට මෙම අර්බුදය වඩා තීව්‍ර වෙන්න පටන් ගත්තා. රුසියාව මැඩපැත්වීම සඳහා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සිදු කරන ලද සාකච්ඡාද අසාර්ථක වූ අතර 2022 පෙබරවාරි 22 වැනිදා රුසියානු හමුදාවන් යුක්‍රේනයන්හි බෙදුම්වාදීන් විසින් පාලනය කරන ලද ප්‍රදේශවලට යොදවන්න රුසියානු ජනපති පුටින් කටයුතු කළා. වසර කිහිපයක සිට පැවති අර්බුදය පුපුරා යමින් 2022 පෙබරවාරි 24 වැනිදා රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව පූර්ණ පරිමාණයේ ආක්‍රමණයක් දියත් කළා. යුද්ධ ආරම්භයේදී රුසියාව යුක්‍රේනයට අයත් භූමියේ එක් ප්‍රදේශ ඉතාමත් පහසුවෙන් සහ ඉක්මනින් තමන්ගේ පාලනයට නතු කරගන්න සමත් වුණා. ආරම්භයේදී යුක්‍රේනය තරමක පසුබෑමක් පෙන්눔 කළා. තමන් සතු යුදමය ශක්තිය සහ හැකියාව රුසියාවට සහ ලෝකයට පෙන්눔 කරන්න යුක්‍රේනයට ඒ තරම් වැඩි කාලයක් ගියේ නෑ. යුදමය ශක්තිය අතින් සහ ආර්ථිකමය වශයෙන් ඉතාමත් ප්‍රබල රුසියාවට එරෙහිව මේ ආකාරයෙන් දිගින් දිගටම සටන් කිරීමට යුක්‍රේනයට අවශ්‍ය යුද ආධාර සැපයීමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඉදිරිපත් වීම රුසියාවට මහත් හිසරදයක් වුණා. මේ අතරවාරයේ ගෝලීය දේශපාලනයේ තීරණාත්මක මැතිවරණයක් වෙනුවෙන් ඇමරිකාව සූදානම් වුණා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපති තෝරා ගැනීම සඳහා වූ මැතිවරණයයි. ඇමරිකානුවන්ගේ බදු මුදල් වෙනත් රටක යුද්ධයක් වෙනුවෙන් විනාශ කර දැමීම පිළිබඳව ඇමරිකානුවන්ගේද අප්‍රසාදය ගොඩ නැගෙමිනුයි තිබුණේ. ඒ නිසාම එහි වාසියද තමන් වෙත ලබා ගැනීමේ අරමුණින් ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එය ඔහුගේ මැතිවරණ පොරොන්දුවක් බවට පත් කර ගනිමින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුණා. තමන් ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව යුක්‍රේනය වෙනුවෙන් සිදු කරන මෙම යුද ආධාර සැපීම නවතා දමන බවට ඔහු ඇමරිකානුවන්ට පොරොන්දු වුණා. මෙම මැතිවරණය 2024 වර්ෂයේ නොවැම්බර් මාසයේදී පැවැත්වුණු අතර එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරීපත් වුණා. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ රුසියාවේ වර්තමාන ජනාධිපති පුටින් සමග මීට පෙර සිටම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් බොහොම සමීප සම්බන්ධතා පැවැත් වූ රාජ්‍ය නායකයෙක්. පසුගිය දිනක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන ලද ආරාධනාවකට අනුව යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් වෙනුවෙන් ඇමරිකාවේ දවල මන්දිරයට පැමිණියා. ඒ පසුගිය පෙබරවාරි මාසයේ 28 වෙනිදා. දැඩි රාජ්‍ය ගෞරව සහිතව ඔහුව පිළිගැනීමට එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කටයුතු කළා. නමුත් ඔවුන්ගේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා අතරතුර දැඩි වචන හුවමාරුවක් දෙපාර්ශ්වයම අතර සිදු වූ අතර එය ඒ මොහොතේ ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණු සිදුවීමක් වුණා. මෙම බහින් බස්වීම නිසා සාකච්ඡා විසඳුමකින් තොරව අතරමඟ නවතා හදිස්සියම දවල මන්දිරයෙන් පිටව ඒමට සෙලෙන්ස්කි හට සිදු වුණා. මෙම සිදුවීම ලෝක රාජ්‍යතාන්ත්‍රික ඉතිහාසයේ ඉතාමත් අඳුරු මතක සටහනක් ලෙසින් ඉතිහාසයට එකතු වුණා. මෙහිදී ට්‍රම්ප් විසින් යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි හට බැනවදිමින් කියා සිටියේ ඔබ මේ යුද්ධය දිනන්නේ අපේ ආයුධවල සහයෝග නොතිබුණා නම් සති දෙකකින් මේ යුද්ධය ඉවරයි. ඔබට යුද්ධ කරන්න මිනිස්සුත් නැහැ. අපේ මෝඩ ජනාධිපතිවරයා ඩොලර් බිලියන 350ක් යුක්‍රේනයට ලබා දුන්නා. ඔබ තුන්වන ලෝක යුද්ධයත් සමග සෙල්ලම් කරනවා. බොහෝ අය ඔබට ඕනවටත් වඩා සහයෝගය ලබා දුන්නා. ඔබ යුක්‍රේනයට අගෞරවයක් යනාදී ලෙසයි. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි හට ඇමරිකානු සංචාරයකට ආරාධනා කර තිබුණේ රුසියානු යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාමගි විසුමක් අත්සන් කිරීමට සහ ඊට අමතරව රුසියානු යුක්‍රේන යුද්ධය වෙනුවෙන් ඇමරිකාව විසින් වැය කළ මුදල් නැවත ලබා ගැනීමේද අරමුණින්. ඇමරිකාව විසින් යුක්‍රේනය වෙනුවෙන් යුද්ධයට වියදම් කර ඇති මුදල් ප්‍රමාණයට හිලව් වීම සඳහා ට්‍රම්ප් විසින් යුක්‍රේනයේ වටිනා දුර්ලභ ඛනිජ නිධි වලින් කොටසක් ඉල්ලලයි තිබුණේ. ඒ සඳහා වන ගිවිසුමකට අත්සන් කිරීමටයි මෙහිදී කටයුතු යොදා තිබුණේ. නමුත් ඒ සියලු බලාපොරොත්තු ඒ මොහොතේ සිදු වූ මෙම බහින් බස්වීම නිසා ව්‍යර්ථ වී ගියා. ඇමරිකාව විසින් තවදුරටත් යුක්‍රේනය වෙනුවෙන් යුද්ධය සඳහා වියදම් නොකරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ වන විට තීරණය කරලා තියෙන්නේ. මේ නිසා මේ වන විට යුක්‍රේනය දේශපාලනිකව මෙන්ම ආර්ථිකමය වශයෙන් දැඩි අර්බුදයකට මුහුණ දීලායි තියෙන්නේ. වර්තමානයේ වන විට මෙම ගැටුම් සහ අර්බුද නිසා යුක්‍රේනය සහ රුසියාවේ හමුදා සෙබළුන් කුඩා දරුවන් ඇතුළුව සිවිල් වැසියන් විශාල ප්‍රමාණයකට තම ජීවිත අහිමි වී අවසන්. ඒ විතරක් නෙමෙයි දෙරට හිම නගර විවිධ ඉදිකිරීම් සහ වටිනා
සම්පත් ආදී බොහෝ දේ විනාශ වෙලයි තියෙන්නේ. මෙය තෙවන ලෝක යුද්ධය වනු ඇතැයිද බොහෝ යුද විශ්ලේෂකයන් මත ඉදිරිපත් කර තිබීමෙන්ම මෙම අර්බුදය කෙතරම් දරුණුදැයි ඔබට වැටහෙනවා ඇති. මේ ආකාරයට රුසියාව යුක්‍රේනයට එරෙහිව යුද්ධයක් ප්‍රකාශ කිරීමට බලපෑ ප්‍රධානම හේතුව තමයි යුක්‍රේනය විසින් මෑතකදී නේටෝ සංවිධානයේ සමාජිකත්වය ඉල්ලා සිටීම. එය එසේ නොකරන ලෙස යුක්‍රේන ජනපති සෙලෙන්ස්කිගෙන් රුසියානු ජනපති පුටින් විසින් ඉල්ලා සිටියා. සෙලෙන්ස්කි ඒ පිළිබඳ කිසිදු තැකීමක් කළේ නැහැ. නේටෝ සංවිධානයේ සමාජික රටක් බවට යුක්‍රේනයේ පත්වීම රුසියාවේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් වනු ඇති බවයි පුටින් කියා සිටියේ. 2022 පෙබරවාරි මාසයේ සිට මේ දක්වා වූ කාලය තුළ යුක්‍රේන රජය විසින් සිය රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් වැය කොට ඇත්තේ ආරක්ෂක කටයුතු සඳහා. ඒ හේතුවෙන් යුක්‍රේනයේ අනෙකුත් වැදගත් අංශ වන රාජ්‍ය සේවා, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන යන අංශ වෙනුවෙන් වැය කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සැබවින්ම මේ වන විට ඔවුන්ට දැවැන්ත අභියෝගයක් වී තිබෙනවා. යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි මෑතකදී කියා සිටියේ යුක්‍රේනයට අවශ්‍ය වන්නේ යුද්ධයට වේගවත් අවසානයක් නොව සාධාරණ අවසානයක් බවයි. නමුත් ඇමරිකාව විසින් යුක්‍රේනය වෙත ලබා දුන් යුද ආධාර නැවැත්වීමත් සමග යුද්ධයෙන් පීඩා විඳින යුක්‍රේනයේ ගැටලුකාරී ආර්ථිකයට තවදුරටත් රුසියාව සමග සටන් කිරීම දරාගත හැකිද? 2022 වර්ෂයේ පෙබරවාරි අවසානයේ පටන් මේ මොහොත දක්වාම වරින් වර දෙපසට දෝලණය වෙමින් දෙරටෙහිම ජීවිත සහ දේපල විශාල වශයෙන් විනාශ කර ගනිමින් යුද්ධයක අමිහිරි මතක සහ කඳුළු ලෝක ඉතිහාසයට එකතු කරමින් තුන්වන ලෝක යුද්ධයකට මඟ පාදමින් යුක්‍රේනය සහ රුසියාව තවමත් යුද වදිමින් සිටීම මේ මොහොතේ ලෝකය අභිමුව ඇති දරුණුතම ඛේදවාචකයයි.